මෙන්න මෙහෙමයි සිද්ධිය වුනේ. අද කොල්ලා ඉස්කෝලේ යනවා කියලා ගිහිල්ලා ඔක පාටි බැලලා නෑ. අද හොඳ පාඩමක් උගන්වනවා මේක ගෙදර ආපුවාම. අම්මා බහම ගහනවා මං ඕකව. එන්නද පත්තරේ බල ඉන්නවා ඉස්දයක් නොදන්න ගන්න. නැවකුත් පෙරවිලා තියෙන්නේ. නෑ අකුරුත් පෙරවිලා නේද? අනිත් පැත්ත අරලා හරි. මේ කියන්නේ හයක් බේරේ පහක් බේරේ මොකක්ද යකෝ ඒ කටුපේ? හයක් බේරේ පහක් බේරේ හය දෙනෙකු රැගත් වෑන් රථයක් බේරේ බවට වැටි පස් දෙනෙකු බේරේ. ඒක විතරක් හරිය. මම බැලුවා කොල්ලා එනවා බලමු. තාත්ති පුතා ආවද? ආවා. ඇත්තද? එන්න පුතා මා පුතා එන්න. ඇයි? එන්නකො මලම්ම වාටි උඩ ඉඳ ගන්නවා. අයියප්පා. ඉඳගෙන ඉඳුවම්. වටයක් අප්පා. මොකද කිව්වේ? හරි. අද උඹ කොහෙද ගියේ? ඉස්කෝලේ ගියා. ඉස්කෝලේ ගියාද මම ඉස්කෝලේ ගියා. හරි කීයටද ඉස්කෝලේට ගියේ? එකමාර වෙනකොට යන් පෙන්නාගත්ත තාත්ති. ඇත්තද? හරි. දැන් එතකොට උඹ ගෙදරින් ගියේ කීයටද? 6:00ට. හරි. එතකොට පුතේ ඉස්කෝලේ පටන් ගන්න කීයටද? 7:00ට. 7:00ට. හරි. එතකොට ඉස්කෝලේ ඇරෙන්නේ කීයටද? 1:00ට. හරි. දැන් ඔබ ඉස්කෝලේට ගියේ කීයටද? 1:00ට. හරි. එතකොට පුතේ දැන් ඔබ 6:00ට ගියා නේද? 6:00ට ගෙදරින් ගිහිල්ලා 1:00 වෙනකන් ඔබ කොහෙද ගියේ? ඉස්කෝලේ ගියා. යන්නේ අපමුටම ගන්න. දැන් මං අහන්නේ කොල්ලෝ දැන් ඔබ ගෙදරින් ගියේ කීයටද? 6:00ට. ඉස්කෝලේ පටන් ගන්න කීයටද? 7:00ට. ඉස්කෝලේ ඉවර වෙන්නේ කීයටද? 1:00ට. යකෝ කොළ බూరు පුතේ 6:00 නම් 1:00ට කොහෙද ගියේ? ඉස්කෝලේ ගියා. යන්නේ මේකම ගහන්න වටිනවනේ. මගේ පුතේ උඹ ගෙදරින් ගියේ කීයටද? 6:00ට. ඉස්කෝලේ පටන් ගන්න කීයටද? 7:00ට. එතකොට ඉස්කෝලේ ආරෙන්නේ කීයටද? 1:00ට. යකෝ බල බూరుවෝ 6:00ට ගියේ කා 1:00ට කොහෙද ගියේ? ඉස්කෝලේ ගියා. හරි මේකෙන් වැඩන්නේ දැන් හරි. දැන් ඔබ පන්ති යනවා ඉස්කෝලේ යනවා කියලා ඔබ මගේ සල්ලිත් අරගෙන යනවනේ. මම මේක අහන පොඩි ප්‍රශ්න ටිකක්. වදියක් අප්පා. වදියක් දෙනවා. හරි. ගණිතයේ ප්‍රශ්නයක් අහනවා මම මහලුකු ගණන්කාරයෙක් නම් දීපන් උත්තර. හරි. 100යි එකතු වුණාම කීයද? 100යි. මං අහන්නේ කොල්ලෝ 100යි එකට එකතු වුණාම කීයද? එතකොට 100 දුන්නේ නැහැ. අනේ අම්මේ අපෝ. නෑ ගණිතේ එපා. මම සිංහල ප්‍රශ්නයක් අහනවා. සිංහල ප්‍රශ්නයක් අහනවා උත්තර දෙන්න ඕනේ. හරි. පුතේ මම කියන වචනයෙන් පටන් ගන්න සෑම වාක්‍යයක්ම අවසන් වෙන්නේ මේ අකුරේ. තේරුණාද? හරි. පුතා බලන්න මම කියන වචනයෙන් පටන් අරගෙන මේ අකුරෙන් අවසන් වෙන වාක්‍යයක් කියන්න බලන්න. මම කැමතිම ටොප් එක නාට්ටාමි. හරි. මම කියන එකට ඇත්තක දාමු. පැත්තක දාමු. අපි කියන වචනයෙන් පටන් ගන්න සෑම වාක්‍යයක්ම පුතේ අවසන් වෙන්නේ මු අකුරෙන්. මොකද මොන අකුරෙන්ද? මු අකුරෙන්. හරියට හරි. එහෙනම් පුතා කියන්න බලන්න. අපි කියන වචනේ පටන් අරගෙන මු අකුරෙන් අවසන් වෙන වාක්‍යයක් කියන්න බලන්න. අපි වල පල්ලක දැම්මේ වලගේ හාමු. නෑ ඒකත් එපා. හරි. දැන් පුතේ මම උඹෙන් හොඳ ප්‍රශ්නයක් අහනවා මේක. ඊටාම අවධානයෙන් අහගෙන ඉන්න ඕන ප්‍රශ්නයක්. හරි. මෙන්න මේකට උත්තර දීපන් බලන්න. උදේට කකුල් හතරෙන් යන උදේට මොකෙන්ද යන්නේ? කකුල් හතරෙන්. හරියට හරි. උදේට කකුල් හතරෙන් යන, දවල්ට කකුල් දෙකෙන් යන, හවසට කකුල් තුනෙන් යන, රාත්‍රීට කකුල් හතරෙන් යන සතා මොකක්ද? දීපන් උත්තර. මොකද යහන දාති? යහගෙන ඉන්නේ ඉතින් ඕකනේ කියන්නේ. උදේට කකුල් හතරෙන් යන, දවල්ට කකුල් දෙකෙන් යන, හවසට කකුල් තුනෙන් යන, රාත්‍රීට කකුල් හතරෙන් යන සතා මොකද? දීපන් උත්තර. තාත්තා. උඹලා අල්ලපු උත්තර. මොකද? තාත්තා.
යකෝ මං වෙන්නේ කොහමද? තාත්තට තමයි. හරි මං වෙන්නේ කොහමද කියපන්? තාත්තට තමයි. උදේට කරටි කැඩෙන්න ගහලා හතර ගාතින් යනවා. තවල්ට යන්තම් බඩු බහිනකොට වත්තන් කරගෙන කකුල් දෙකෙන් යනවා. හවසට ආයෙ කරටි කැඩෙන්න ගහලා කකුල් තුනෙන් එනවා. හතර ගාති දාලා වැටෙනවා. තාත්තටම සතා තාත්තා. යකෝ මම නෙමේ බල මිනිහා. මිනිහා ඔබ තමයි මිනිහා. යම්මේ යකෝ උත්තරේ මිනිහා. මිනිහා ඔබ තමයි මිනිහා. බලන්න. ඔන්න ඔය තාත්තගේ පුතාගේ කතාව අවසන්.